හවස තීබුණ වෙලාවට බේකරින් ගේනවා වගේම හරිම මෘදු රසම චිකන් බ්‍රෙඩ් බන් එකක් ගෙදරදීම හදාගන්න කැමතිද? කඩෙන් ගන්නවට වඩා පිරිසිදුවට ගොඩක් රසට අද අපි අදමු චිකන් බ්‍රෙඩ් බන්. ගන්න ඕන. ඒකටම අපි සීනි මේස හැඳි එකමාරක් දාගෙන අවශ්‍ය ගානට මද උණුසුම් වතුර එකතු කරලා විනාඩි 5ක් විතර පිපෙන්න තියාගන්න ඕන. භාජනයක් අරගෙන ඒකට පිටි ග්‍රෑම් 500ක් එකතු කරගෙන කිරි පිටි මේස හැඳි එකමාරකුත් දාගන්න ඕන. ලුණු සල්පයකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට බිත්තරයක් එකතු කරගෙන මේකටම ඊස් මිශ්‍රණයත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. මේ වෙලාවේ වතුරත් එකතු කරගෙන හොඳට කලවම් කරගෙන හොඳට අපි නීට් කරගන්න ඕන විනාඩි 10ක් විතර. බටර් තේ මැසන්දකුත් දාගෙන හොඳට නීට් කරගන්න. විනාඩි 10ක් නීට් කරපු මේ ඩෝ එක භාජනයේ තෙල් තවරලා ඩෝ එක දෙගුණයක් වෙන්න පිපෙන්න තියන්න. පිටි මෝලේ පිපෙන අතරතුර අපි රසවත් චිකන් පිරමු හදාගමු. රත් වුණු භාජනයට තෙල් ටිකක් දමා ඒකට ලුණු ගෙඩියක්ද තලාගත්තු සුදු ලුණු ඉඟුරු කරපිංචාද එකතු කරන්න.
කවලම් කරලා හොඳට එකතු වෙන කැට නැති වෙන්න දිය කරගන්න ඕන. අපි මේකට අපි කලින් හදාගත්ත චිකන් මිශ්‍රණය කලවම් කරගන්න. අපි මේක ටිකක් නිවෙන්න තියන්න ඕන බන් එකට දාන්න කලින්. අපි පැයකට පස්සේ පිපෙන්න තිබ්බ පිටිමෝලිය අරගෙන කොටස් වලට වෙන් කරගමු. විනාඩි 15කට පස්සේ අපි මේ විදියට පිටිගුලියක් අරගෙන මේ විදියට හත්තුනි කරලා ඊට පස්සේ මේ විදියට කපා ගන්න. අපි මේ විදියට කලින් හදාගත්ත උගුල් මස් මිශ්‍රණය දාලා මේ මක් පෙන්නන විදියටම මේක රෝල් කරගන්න. වොෂ් කරගත්තට පස්සේ තලයට ටිකකුත් තියාගමු. ඊට පස්සේ අපි සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු ආවරණයකේ විනාඩි 20ක් බේක් කරගමු.